ජේසුස් පිහිටයි. හොඳයි, අද මම ඔබේ අවධානය යොමු කරන්න හදන්නේ කුරුසියේ පළවෙනි වචනය වෙත. යේසුස් වහන්සේ කුරුසපත් වූ ඒ මොහොත අපි මේ වෙලාවේ මොහොතක් මතක් කරොත් කුරුසිය දිහා බැලුවහම අපිට මොකද්ද පේන්නේ? අපිට මොකද්ද මතක් වෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේ දරාගෙන හිටියේ ලෝකේ පාපයයි. උන්වහන්සේ කුරුසියේදී දරාගෙන හිටියේ ඔබෙත් මගේත් පාපයයි. ඒ මොහොත අපි මේ වර්තමානයට ඇදුවොත් අපි එකිනෙකා පාවල දෙනවා. අපි ප්‍රතික්ෂේප කරනවා. අපි අත්හරිනවා. අපි මග හරිනවා. අපහාස කරනවා. සමච්චල් කරනවා. අපි ඇත්ත වෙනුවෙන් නැගී සිටින්නේ නැහැ. අපි පස්සට යනවා. ඉතින් එදා කුරුසියේදීත් උන්වහන්සේට මිනිස්සු අපහාස කළා, උසුළු විසුළු කළා. එහා පැත්තේ හිටපු සොරා පවා. ඉතින් මම මේ පුංචි මතක් කිරීමක් කළේ. හොඳයි. මම බෙදා ගන්න යන්නේ කුරුසියේ යේසුස් වහන්සේ කිව්ව වචන 7න් පළමු වචනය ගැන. මේ වචනය අද වර්තමානයේදී අපිට මොකද්ද කියන්නේ කියලා අපි බලමු. ලූක් 23:34. පියාණනි, ඔවුන්ට කමාව මැනව. මක් නිසාද ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔවුන් නොදනිති කීසේක. එදා උන්වහන්සේව ඇන ගසද්දි පවා උන්වහන්සේ මේක කීවේ. උන්වහන්සේගේ අත්වලට හිල් වෙන්න ඇන ගසද්දි අපිට පුළුවන් ද එහෙම අපිට එහෙම කළ සමාව දෙන්න. අපිට මේ පුංචි දෙයකට උනත් අපිට පුළුවන් ද හරි ලේසියෙන් සමාව දෙන්න. හැබැයි උන්වහන්සේ දා සමාව දුන්නා. සමාව කියන්නේ දයාවේ ලකුණක්. හොඳයි. අපි ඊට කලින් බලමු මතෙව් 6:14-15 පද. මක් නිසාද නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වරද කමා කරන්න වුණා. නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරනසේක. නුඹත් නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වැරදි කමා නොකරන්න වුණා. නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරනසේක. එදා ගෝලේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා, මග හැරියා, අනික් අය උසුළු විසුළු කළා, තාඩන පීඩන කළා. හැබැයි උන්වහන්සේ කුරුසියට පවා සමාව දුන්නා. අපි අද සමාව දෙනවද අනිත් අයට? මේ සමාව දීම තුළ කරුණාව, ආදරය තියෙනවා. අනුකම්පාව තියෙනවා. අපිට කෙනෙක්ට සමාව දෙන්න නම් ඒ පුද්ගලයා ගැන අපේ හිතේ පුංචි හැඟීමක් තියෙන්න ඕනේ. ප්‍රේමයක් තිබිය යුතුයි. පුංචි අනුකම්පාවක් හෝ තිබිය යුතුයි. එහෙම නොමැතිව අපි හිතේ අර තික්තකම තියාගෙන අපි උඩින් ඔකට පේන්න හරි මේ මොහොතේ දෙන්න ඕන නිසා හරි අපි සමාව දෙනවනම් ඒක අපිටම කරගන්න වැරද්දක්. ඒ තික්තකම එහෙම නැත්නම් පස්සේ බලා ගන්නම්කෝ කියලා මටත් වාරයක් එන්නම්කෝ කියලා හරි ඒ වගේ සිතුවිලි තියාගෙන අපි සමාව දෙනවනම් එතන අපි අපියම රවටා ගන්නවා. අපිට බොරුවට සමාව දෙන්න බෑ. නෑ අපිට පුළුවන් බොරුවට සමාව දෙන්න. හැබැයි දෙවියන් වහන්සේ සියල්ල දකින. උන්වහන්සේ අපේ සිත දකින. මොකද දෙවියන් වහන්සේ ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. ඒ නිසා අපි සත්‍ය වශයෙන් සමාව දිය යුතු තිබෙනවා සැබෑ කමින්. ඒ වගේම වචනේ කියනවා නුඹ පූජාසනයට පඳුරක් පුදන්න කලින් ඔබේ සහෝදරයා සමග සමගි වෙන්න කියලා. අපි මේ දේ කරනවද? අපි ලූක් 17:3-4 පද කියවුවා. නුඹේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවිලි වී ලූක් 17:3-4 පදවල කියනවා. නුඹේ සහෝදරයා පව් කළොත් ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවිලි වේ නම් ඔහුට කමා වෙන්න. ඔහු දවසකට 7 වරක් නුඹට විරුද්ධව පව් කොට 7 වරක් නුඹ වෙතට හැරි. මම පසුතැවිලි වෙමි කියවොත් ඔහුට කමාවන්න. අපිට පුළුවන් ද මෙහෙම කරන්න? අපි හිතලා බලුවොත් එකපාරක් දෙපාරක් අපි සමාව දෙයි. හැබැයි නැවත නැවත ඒ වැරද්දම කරද්දි ඒ වැරද්දම කළා සමාවෙන්නද අපිට පුළුවන්? ඒ වගේම තමයි අපිත් එහෙම තමයි. අපි පාපය කර කර උන්වහන්සේගෙන් සමාව ඉල්ලනවා.
ඒ වගේම අපි සමාව දීලා තවත් පස්සේ කාලයකට ගිහින් සතියක් මාසයක් අවුරුද්දක් අවුරුදු කිහිපයක් වෙන්න පුළුවන්. නැවත ඒ පුද්ගලයා වරදක් කරලා හෝ නැතිව හෝ අපි එදා අපි සමාව දුන්නු ඒ ප්‍රශ්නේ ඒ වැරද්ද නැවත මතක් කරලා ඔහුට බැනවදිනවා නම් ඔහුට පීඩා කරනවා නම් කොහොමද එතන තියෙන්නේ? අපි ඇත්තටම සමාව දීලාද? ඔබ හිතලා බලන්න. එහෙමත් නැත්නම් අපි කෙනෙක්ට සමාව දීලා ඔහු නැති තැනක ඔහුගේ වරද අනිත් අයට කියමින් ඔහුව පහත් කරනවා නම් එතනත් අපි ඇත්තටම සමාව දීලා නැහැ. අපේ හිතේට ඒ තිත්තකම ඇවිල්ලා තියෙනවා. ඔබේ හදවතින් ඔබ අහලා බලන්න. එපිස 4:32 කියවලා බැලුවොත් නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතිව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න. අපි සියල්ල ප්‍රේමයෙන්ුයි කරන්න ඕනේ. ගුණවන්තව අනුකම්පා ඇතිව ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා කරන්න. අපි කෙනෙක්ට සමාව දෙන්නේ අපි තුල අනුකම්පාව තිබිය යුතු ඒ පුද්ගලයා කෙරෙහි. ඒ වගේම පේතෘස් 1 පේතෘස් 4:8 වෙනි පදය. අරත් ප්‍රේමීය පව් රාශියක් වසන බැවින් සියලු දේවල්ට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න. යේසුස් වහන්සේ එදා කුරුසියේ හිටියේ අප කෙරෙහි තිබුණු ප්‍රේමය නිසායි. අපේ පව් උන්වහන්සේ කරපිටට ගත්ත ඒ අප කෙරෙහි ප්‍රේමයෙන්. උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපේ පව් සියල්ල වැසුවා. ඉතින් අපිට පුළුවන් ද ඒ ප්‍රේමයෙන්ම තමත් කෙනෙකුට